කියනවා පියාණනි මෑණියනි පුතේ අපි මේ මෙයාට වරේ පුතේ පුතේ මෙයාට වරේ පියාණනි මෑණියනි ඇයි මේ හයියේ සද්දේ නෑ පුතේ අම්මයි මායි මේ කතා කර කර උන්නේ වැඩගත් දෙයක් පියාණනි මෑණියනි ඔබ දෙපළට කියන වැදගත් කාරණාවක් තියෙනවා ඒකවත් පුතේ මෑණියනි මම වනසිරි නරඹමින් ඉන්න මොහොත මම කියන්නේ නිරංජනා ගංගාවට දිය ටිකක් පානි කිරීමට ඒක පුතේ අනේ පියාණනි මම මේ දේ අහනවා කියලා මාත් එක්ක අමනාප වෙන්නේ නැහැ නේද නෑ පුතේ ආපම් මොකක්ද ඔබට අහන්න තියෙන්නේ කියපන් පුතේ මොකක්ද ඔබට අහන්න තියෙන්නේ කියපන් පියාණනි දිය ටිකක් බොන්න නිරංජනා ගංගාවට ගිහිල්ලා දියෙන් මගේ මූණ බලනකොට අනේ පියාණනි ඔබ වගේ නෙමෙයි මගේ මූණ මගේ අම්මගේ වගේ නෙමෙයි අනේ මෑණියනි පියාණනි ඇයි මම වෙනස් වුනේ ඇයි ඔබ දෙපොළ ඒ විදිහට උනේ ඒ කතාවකට කියනවාද නැද්ද කියලා කල්පනා කරන්නේ කොහොමද අපි මේක කියන්න දෙන්නේ මෑණියනි ඇයි මම නවත්තන්නේ මට අහගන්න වෙනවා පුතේ අනේ පුතේ පුස්මරාණි ඒක කතාව පුතේ කතාව කියන්නේ පුතේ මෑණියනි පියාණනි ඔබ දෙපළට කියන වැදගත් කාරණාවක් තියෙනවා මොකද්ද පුතේ පියාණනි මම යනකොට යක්ෂයෙක් එක්ක පොරපදින කාන්තාවියක් දැක්කා ඒ කාන්තාවිය මම බේරගත්තා ඒ කාන්තාවිය ඔබ දෙපළගේ ලේලිය කරවන්න මා සිතුවා පුතේ හොඳයි ඊට ප්‍රථම පුතේ දීන මගේ කතාව අහපන් ඔබ දෙපළනි ඔව් පුතේ දිනක් මම තමයි මිරටේ අගරජ මහරජගේ එකම පුතා සුදීන පියාණනි ඇයි මේ ඔව් පුතේ වනාන්තරයට ඇවිල්ලා මේ මෑණියන් මුණ ගැහුණා කියලා ඊශ්වරයෙක් ඔබේ අම්මටයි මටයි ශාප කෙරුවා ශාප කෙරුවා ඉතින් මොකද ශාපේ ඔව් පුතේ ඔබේ මෑණියනෝයි මමයි යක්ෂණියන් විදියට ජීවත් වෙන්න ඕනේ. කවදාද දවසක අපිට තාම පිරිමි දරුවෙක් ලබාගෙන ඉන්නේ ඔබ. නීල කූට පර්වතයට ගිහිල්ලා නීල කූට යක්ෂයාගේ ප්‍රාණය සමවලා තියෙන අසිපත ගෙනල්ලා. ඒ කරගෙන වරේ. ඊට පස්සේ තුවරේ මම කියන්නම්. මොනවා කියන්නේ? ඒ කියන්නේ අය අසිපත ගත්තාම අම්මලත් මම වගේ වෙනවද? පියාණන් මම වගේ නේද? මේ අප්පා පුතේ. මම මේ කතාව කියන්නේ නැතුව හිටියේ හේතුවක් නිසා. ඒ පියාණන් මේ සියලු දේ ප්‍රකාශ කරා මාරයි. පියාණනි කියන්න කොහොමද කියලා? මමයි පියාණන් කියන්නේ ඔබ වගේ ලස්සනට හිටපු ලස්සන රෝපියක් තිබුණු දෙපුඩු දෙන්නෙක් පුතේ. ඒ නේ සාපේ නිසා. පියාණනි එසේනම් මට අවසර දෙන්න. නීල කූඩ පර්වතයට ගිහිල්ලා ඒ යක්ෂයාගේ ප්‍රාණය සමවලා තියෙන ඒ අසිපතම අරගෙන මට අවසර දෙන්න. පුතේ ඔබ හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි මේක. ඔබ පුතාට ආශිර්වාද තියෙනවා. හොඳයි. එහෙනම් පුතේ පෙරේසෙම බලයන්. හැරෙනි පියාණනි අවසර මට අවසර දෙන්න පුතේ. දෙවියන්ගේ ආශිර්වාද තියෙනවා පුතේ. අපේ ගාතේ වෙනවා. ඒක සත්‍යයි පුතේ. වලේ යන්න දෙන්න. අපි මොකටද වෙලා? ජම අපි පුතා